මතු බුදුවන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව කරගෙන යන පැහැදිලි කිරීම මාලාවේ තවත් වීඩියෝවක් ඉදිරිපත් කරනවා සමාජ මාධ්‍යයට. විශේෂයෙන්ම මේ අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පිළිබඳව මෙතනදී විශේෂයෙන්ම මේ එරෙහි වුණේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට එරෙහි වුණේ අත වශයෙන්ම භික්ෂුන් වහන්සේලා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාට මම එක්තරා සුහද ආරාධනාවක් මීට පෙර කරා. නැවත වතාවක් මම බොහොම සුහද ආරාධනාවක් කරනවා ශ්‍රී ලංකාවේ ඉන්න සීලොම් භික්ෂුන් වහන්සේලා නෙවෙයි ඇත්තටම කීප දෙනෙක් තමයි මේ කාරණාවට එරෙහි වුණේ. මේ වීඩියෝ බලන කෙනෙක් විශේෂයෙන්ම මේකට එරෙහි වුණු අයට මේ වීඩියෝව ලැබෙන්න සලස්වනවා නම් මම ඒ එරෙහි වුණු භික්ෂුන් වහන්සේලාට සුහද ආරාධනාවක් කරනවා තව වතාවක් මාත් එක්ක සාකච්ඡාවකට එන්න. මොකද මම මේ සූත්‍ර දේශනා ශ්‍රවණය කරලා ගැඹුරු අධ්‍යයනයක් කරලා තමයි මේ ආරාධනාව භික්ෂුන් වහන්සේලාට කරන්නේ. ඇත්තටම ඒ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්ම මේ කාරණාවට එරෙහි වුණේ සම්බුද්ධ ශාසනය ගැන හිතලා නම් රට ගැන ජාතිය ගැන හිතලා නම් මම හිතන්නේ මේක තමයි මේ භික්ෂුන් වහන්සේලාට ලැබෙන අවස්ථාව සුහද සාකච්ඡාවකින් අනතුරුව යම් නිගමනයකට එන්න. දැන් මම පළ කරපු වීඩියෝ කීපයක්ම තියෙනවා. ඒ වීඩියෝ කීපයක් නරඹන්න කියලා ඒ ස්වාමීන් වහන්සේලාට මම ආරාධනා කරනවා. මොකද එකපාරටම බොහොම වාග් ප්‍රහාර මාලාවක් ඇහුනොත් භික්ෂුන් වහන්සේලාට යම් වෙලාවකට කල්පනාට වෙයි ඒක අර වෛරය, ක්‍රෝධය, පලිගන්නාම්සු රෞද්‍ර ස්වභාවයක් ක්‍රියාත්මක වෙනවා කියන එක සමහර විට කල්පනාවට ඒක නිසා මේ බොහොම සුහද ආරාධනාව දෙවෙනි වතාවටත් කරනවා. මේක කරන්න ප්‍රධානම හේතුව දැන් හැම කෙනෙක්ම දන්නෝ අද ලෝකේ පුරාවටම ස්වභාවික විපත් එහෙම නැත්නම් කාලයකට යුද්ධ ඉතින් මේ හැම දෙයකටම හේතුව අත වශයෙන්ම මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රාජානන් වහන්සේව විකාශනය කිරීම කියන එකයි මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ දිගින් දිගටම කියනවා. හැබැයි සීලොම් භික්ෂුන් වහන්සේලා වහාම අවධාරණය කළ ගත යුතු කාරණාව තමයි ඔය දේශපාලනය දිය වෙලා ගියපු බව හැම කෙනෙක්ම දන්නවා. අවුරුදු 70 ගානක දේශපාලන සංස්කෘතිය දිය වෙලා ගියානේ. එහෙමනම් ඒ දේශපාලන ආభాෂයෙන් පත්තුණු නිලතල බලතල වරදාන වරප්‍රසාද තියෙන ඒ භික්ෂු ප්‍රජාවටත් ඔය රතු නිවේදනය අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ කොයි වගේ පුජ්‍යලෙද මේ කතා කරන්න කියන එක යන වග ඉදිරි කාලයේදී යම් විමසීමකට ලක් කරොත් මම බලාපොරොත්තු වෙනවා මම කැමති මම කවුද කියන එක පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කර හැකි පිළිගත හැකි ආකාරයට ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් විශේෂයෙන්ම බලංගොඩ කශ්‍යප ස්වාමීන් වහන්සේ ඒ වගේම ගලගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට උන දෙවෙනි වතාවටත් ආරාධනාවක් කරනවා. ඒ උන්වහන්සේලා දෙන්න තමයි මේකට ප්‍රබල ලෙසම එරෙහි වුණේ. ඒකත් එක්ක ඇත්තටම රජය අපහසුතාවයටපත් වුණා. රාජ්‍ය ආයතන අපහසුතාවයටපත් වුණා. අවසානයේදී මොකද වුනේ? බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්ට පවා නඩු දාන්න හේතුවක් වුණා. මහානායක හාමුදුරුවරුට ආපු බලපෑමත් එක්ක මහානායක හාමුදුරුවරු ලිපියක් ජනාධිපතිට යොමු කිරීමෙන් අනතුරුව තමයි අවසානයේදී මේ දවැන්ත ඛේදවාචකය ඔය ආකාරයට සිද්ධ වුණේ. අත වශයෙන්ම මේ කොයි වගේ කෙනෙක්ද මේ අත්අඩංගුවට ගත්තේ? කොයි විදිහේ කෙනෙකුටද ඔය විදිහට අපහාස නින්දා කරේ කියන එක වග තව බොහෝ කල් යන්නට පෙර තව මාස කිහිපයක් ඇතුළත අනිවාර්යෙන් හෙළිදරව් වෙනවා. මම හිතන්නේ ඔය ස්වාමීන් වහන්සේලා දෙනම ඇතුළු තවත් මේකට එරෙහි වෙච්ච අය ඉන්නවනම් ඒ අයට ලැබෙන හොඳ අවස්ථාවක් හැබැයි මේ ලැබෙන්නේ. ඒක නිසා මම නිහිලුවේ සිරි සද්ධම්මාලෝක හාමුදුරුවෝ
මගේ දුරකථන අංකයත් මම කියන්නම්. 076යි 57යි 63යි 378 එක නම්බර එකක්. අනිත් එක 070යි 302යි 14යි 44 කියන දුරකථන අංක දෙකකින් එකකට මට කතා කරලා අනිවාර්යයෙන්ම මේ අවස්ථාව ලබා ගන්න කියන එක මම බොහොමත්ම ගෞරවාන්විතව තමයි ඔබ වහන්සේලාට මේ යොමු කරන්නේ. ඒක නිසා හැකි ඉක්මනින්ම මේ කටයුත්තට ප්‍රතිචාර දක්වලා මේ රටට වෙන්න යන ලෝකයට වෙන්න යන විපත්තියෙන් ගලවා ගැනීමට මුදවා ගැනීමට ඔබ වහන්සේලා දැන් ඉදිරිපත් වුණොත් ඔබ වහන්සේලාගේ දායකත්වයකුත් මේකට එකතු වෙනවා. එහෙම නැති වුණොත් අත්ත වශයෙන්ම ඉදිරි කාලයේදී ඔය දේශපාලනයේ සංස්කෘතිය වෙනස් වුණා විදිහටම අනිවාර්යයෙන්ම මේ ආభాෂය ලබාගත්තා වූ භික්ෂු සංස්කෘතියේ යම් සංශෝධනයකට ලක් වෙලා ඔබ වහන්සේ දැවැන්ත අපහසුතාවයකට පත් වෙන බවට අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මම බොහොම මනුස්සකමින් බොහොම උතුම් උත්තරීතර වූ ගතිගුණ කියන කාරණාවක් ඔස්සේ තමයි මම මේ ආකාරයට ස්වාමීන් වහන්සේලා ඇතුළු තවත් ඉන්නෝ නම් විරුද්ධ වුණු ඒ අය ඉන්නෝ නම් එරෙහි වුණු අය ඉන්නෝ නම් මම බොහොම විවෘත ආරාධනාවක් කරනවා. සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා අපි තීරණයක් ගමු. මොකද අපි මැරලා යන මිනිස්සු කවද හෝ දවසක ඔබ වහන්සේලාත් රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් නම් ඇත්ත වශයෙන්ම මේ ආකාරයට එරෙහි වුණේ. අපි සියලු දෙනාම එකම තීරණයකට ඇවිල්ලා අපි මේ කටයුත්ත බොහොම හොඳ විදියට භික්ෂුන් වහන්සේලා විදියට සාකච්ඡා කරලා මේකට හොඳ තීරණයකට එන්න අපි මේක අවස්ථාවක් කරගනිමු. හොඳයි එහෙනම් තවදුරටත් මම බලාපොරොත්තු වෙනවා මේ ආකාරයේ පැහැදිලි කිරීම මාලාවක් අන්තර්ජාලයට යොමු කරන්න. මම නම් අකණ්ඩව මේක කරගෙන යනවා. ඔබ වහන්සේලාගේ ප්‍රතිචාරයත් මම බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.